අති පූජනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද අපි තුලින් ධර්මයේ දකිමු කියන මාතෘකා අනුව ධර්මයක් ගැන සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මේ ධර්ම ශ්‍රවණය ගැන. අපි බණ අහනවයි කියනවා. ඒක දැන් ධර්ම ශ්‍රවණය කිව්වහම ඒකේ වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? සුතා දතා විචතා දිට්ඨිය සුප්පටි විදතා මනසිකරුන්තා. අයි බණ අහනකොට එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කරනකොට අපි හොඳට සුතා හොඳට අහන්න ඕන, දතා ධාරණය කරගන්න ඕන, විචතා හොඳට ඒ ධර්ම කරුණු Taman තුලින් විමසා බලන්න ඕන. මේ ධර්මයේ දකින්න ඕන, ධම්මානුධම් ප්‍රතිපදාට යන්න ඕන. ඒකයි අවශ්‍ය වෙන්නේ. නැතුව අපි ධර්ම නිකාන් ඇහුව මේ කණෙන් ඇහුවා අනෙක් කණෙන් පිට කරන එක නෙවෙයි. ඒක ගැන තමයි ඉස්සෙල්ලා කියන්න තියෙන්නේ. අපි අද බලමු ඊටාම සුප්‍රකට කතාන්තරයක් අපි සමාජය තුල තියෙන. ඒක තමයි නැන්ද ලේලි අරබුදේ. අය බලමු මොකද්ද මේ නැන්ද ලේලි අරබුදේ කියන එක. අපි නැන්ද ගම්මු. මේ නැන්ද කියන පුද්ගලයා එයාගේ අපි චරිතය බලමු. එයා ඊටා කුඩා කාලේ අපි දන්න මේ ලෝකෙට බිහි වුණේ නිකම්ම නෙවෙයි. ගති පොදියක් සමග එහෙම නැත්නම් කර්ම බීජ පොදියක් සමග අන්නේ කර්ම බීජ පොදිය සමග තමයි ඒ එදා ඊටා කුඩා දියණියක් විදියට මෙලොවට ආවේ. එතන මේ කුඩා දියණිය අපි දැකලා තියෙනවා. මේ නැන්ද ගැන කතා කරන්නේ. කුඩා දියණිය අපි දැකලා තියෙනවා. බෝනික්කෝ නාවනවා, බෝනික්කෝ ඇඳුම් අඳිනවා, බෝනික්කෝ එක කතා බහ කරනවා. ඊටාත්ම ගනුදෙනුවක් තියෙනවා. මෙන්න මෙතන සිදුවෙන කාරණයක් තියෙනවා. අපි ඒක මෙහෙම දැක්කට උඩින් මෙතන මේ දියණියට මේ දරුවට ඇති වෙනවා මාතෘ සෙනෙහසක්. ඒ වගේම ආදරයක්, කරුණාවක් අර බෝනිකා කෙර සලෝලයි තුන හද බෝනිකා කෙරේ අර දරු සෙනෙහස ඇති වෙනවා. මොකක්ද ඒකට හේතුව? අපි දන්නෝ මේ අම්මා අනවරාග සංසාරේ මව්වරුන් වෙලා දරුවෝ හදලා ගති ඇති කරගෙන ඒ ගති පොදියක් සකස් කරගෙන තමයි මේ ලෝකෙට බිහි වුණේ. අන්නේ ගති මෙන්න මේ බෝනිකා තුලින් පණ ගහනවා. පණ ගහනකොට තමයි ඒ දරුවා කෙරෙහි ආදරයක්, අනුකම්පාවක්, ආසාවක් ඇති වෙන්නේ. එතකොට මේ දිනට ඇති වෙනවා තමන්ගේ අපිරි ලෝකය ක්‍රියාත්මක වෙනවා. පිරි ලෝකේ ක්‍රියාත්මක වෙලා පුදුමාකාර ආසාවක් මේ දරුව කෙරෙහි ඇති වෙනවා. ඇති වෙලා පුදුමාකාර වින්දනයක් මේ දරුවා තුලින්, මේ බෝනික්කා තුලින් මේ අම්මා මේ දරුවා ලබා ගන්නවා. අන්න බලන්න එතන තියෙන දේ. අපි තවදුරටත් ගියොත් මේ දරුවා නාවනවා, කවනවා, පොවනවා, ඒ විදිහට ගමන් කරනවා. ඒ කියන්නේ ගතිපොදි හදා ගන්නවා. මහා ගොඩාක් සන්තෝෂ වෙනවා. කකුල කන ගොඩාක් දුක් වෙනවා. එතනත් ගති හදාගෙන මෙන්න මේ පටිය අපි හදාගෙන යනවා. එදා සංසාර පුරුද්දත් එක්ක ආපු දෙයක්. අපි හිතමු ඒ කියන්නේ මෙතන වෙන්නේ ඒ බෝනිකා නිත්‍ය අභිච්ඡ වෙලා ඉච්ඡ වෙලා ඉච්ඡ අභිච්ඡ වෙලා අභිච්ඡ පටිච්ච වෙලා ඉච්ඡ පටිච්ච වෙලා පටිච්ච අභිච්ඡ වෙලා නිත්‍ය සුඛ අත්ත්‍ය විදියට අරගන්නවා. ඇත්තම දරුවෙක් විදියට මෙන්න මේ පටිය ගොතාගෙන ගිහිල්ලා අන්තිමට වෙන්නේ මොකද්ද? මේ දරුවා ලොකු වුණාම තමන් විවාහ වෙලා තමන් තුලින් දරුවෙක් හදා ගන්නවා. අන්නේ දරුවටත් මෙන්න මේ කියපු අර ගති පොදියෙන් එන තල්ලුවෙන් මොකද්ද වෙන්නේ? ආදරයක්, අනුකම්පාවක් ඇති වෙනවා. අපි දන්න මේ දරුව නිසා මේ අම්මට දුක ඇති වෙනවා, සැප ඇති වෙනවා. ඒක දෙපැත්ත ගලන්නේ. අපි පාසල් යවනවා. පාසල් යවනකොට මොකද්ද වෙන්නේ? සමහර විට ප්‍රමාද වෙනවා.
මහා ගින්නක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා, පිච්චිල්ලක් දැවීමක් තැවීමක් ඇති වෙලා ගති හැදෙනවා. ඒ වගේම මේ දරුවා තමන් කියන විදියට තමන්ගේ ලෝකයට අදාළ විදියට ඉන්නවනම් මහා සන්තෝෂයක් ඇති වෙනවා, මහා සතුටක් ඇති වෙනවා. එතනත් ඇති වෙනවා ගති පොදියට ගති එකතු වෙනවා. මෙන්න මේක තමයි මේ ක්‍රියාදාමයේ දිගටම සිද්ධ වෙගෙන යනවා. දරුවාට උගන්වන්න අනන්තවත් දුක් විඳිනවා. තමන්ගේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න, වෛද්‍යවරයෙක් කරන්න විශාල මහන්සියක් ගන්නවා. ඇතේ මේ මොන දරුවද? තමන් තුල ඉන්නවා දරුවෙක් නිත්‍ය සුඛ අත්ත කරගෙන. ඒ දරුවා තමයි වෛද්‍යවරයෙක් කරන්න, එහෙම දොස්තර, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න උත්සාහ කරන්නේ. අන්නේ දරුවා ලබා ගන්න තමයි මේ පිටේ ඉන්න දරුවෙක් දෙරෙහි බලන්නේ. ඒක නිසා හොඳට උගන්නලා, ගහලා කියලා, හදලා උදේ නැගිටලා ඒ වැඩ කරගෙන යනවා. මේ එතකොට සංගතිය ඇති වෙනවා. තමන්ට ඕන විදිහට ඉන්න මහා වේදනා, පිච්චිලා, ගින්නක් ඇවිල්ලා කැතිනවා. මේ විතර ගමන් කෙල්ලා මේ දරුවා කවදා හරි මොකද්ද වෙන්නේ? ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ මේ පුතේ කියලා ගම මේ පුතා විවාහ වෙනවා. විවාහ වුණා මොකද්ද සිද්ධ වෙන දේ? විවාහ වුණාම එයාට දැන් ඔන්න ලේලි කෙනෙක් ගෙදරට ගේනවා. ගෙනා මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට ලේලි බලනවා තමන්ගේ මහත්ය, තමන් ලේලිගෙත් තියෙනවා තමන් තුල මහත්යෙක්. ඒ මහත්යා වෙන්න මේ විදිහට ඉන්න ඕන, මේ විදිහට මං කියන දේ කරන්න ඕන, මට සතුටුමත් ජීවිතයක් දෙන්න ඕන කියලා නිත්‍ය සුඛ අර්ථ කරගෙන තියෙනවා. ඉච්ඡ පටිච්ච අභිච්ඡ වෙලා නිත්‍ය සුඛ අර්ථ කරගත් ලෝකයක් ඒ ලේලි හදාගෙන තියෙනවා. මෙතන මේ දරුවා මේ පුතා විවාහ වුණාට අම්මයි ගාව අර ගති පොදිය, ඒක ඒ ක්‍රියාපටිය ගොත ඇවිල්ලා විවාහ වුණයි කියලා නෑ. අන්න අර තමන්ගේ දරුවාගේ පෞල් ජීවිතයට ඇඟිලි ගහනවා. එයාට ඒක ඉබේ වෙන්නේ මගේ දරුවා කිය ඒ තමන්ගේ තුල ඉන්න දරුවා නිත්‍ය සුඛ අත්ත කරගෙන හොඳට කන්නවද, හොඳට කෑවද, බිව්වද, ඇන්දද කියලා නිතරම හොයන්න පටන් ගන්නවා. ඒතර පෞල් ජීවිතේ ඇඟිලි ගහනවා. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද්ද වෙන්නේ? අන්න ලේලි හදාගෙන ඉන්නවා තමාගේ මහත්ය මෙහෙම වෙන්න ඕනේ කියලා හිත තුල ඉන්නවා මහත්යෙක්. ඒ මහත්ය මෙහෙම වෙන්නේ කියලා ඒක නිත්‍ය සුඛ අත්ත කරගෙන ඉන්නවා. ඔන්න ඔතන තමයි ගැටුම ඇති වෙන්නේ. ඒතර අම්මා බලනු නිතරම පුතා කෑව, මගේ පුතා කියලා නිතරම සොයා බලනවා. ඒ පෞල් ජීවිත ඇඟිලි ගහනවා. මෙයා හොඳට උයල දුන්නද, කන්න බොන්න දුන්නද? අන්න අර පටිය ගොත ඇවිල්ලා මහා වේගයක්, වේදනාවක් ඇති වෙලා මහා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මෙන්න මේක තමයි නැන්දලේලි අරුබුදේ කියන්නේ. මේකෙදි මොකද්ද වෙන්නේ? මේ නැන්දට හිතා ගන්නවත් බෑ තමන්ගේ දරුවා ගැන. මහා වේගයක් ඇති වෙලා, වේදනාවක් ඇති වෙලා, ඒක චිත්තා වේගයක් ඇති වෙලා මෙන්න මේ පවුලට ඇඟිලි ගහලා මහා වේදයක් ඇති කරගන්නවා. මොකද වුනේ? අර දිගටම ගොඩාගෙන ආපු පටිය ලිහුනේ නෑ. ඒක නිත්‍ය සුඛාත්ත වෙච්ච ඒක ලිහුනේ නෑ. ඒක හොේ ක්‍රියාත්මක වෙනවා. ඒක Taman තුලින් කඩාගෙන බිඳගෙන එන ඔළුවෙන්. මේ අම්මට මේක තේරෙන්නේ නෑ. පොලා පනිනවා. Taman හිතේ පොලා පනිනවා. පොලා පැනලා මෙන්න මේ පෞල් ජීවිතය තුල මේ අරුබුදේ හටගෙන මහා විනාශයක් වෙනවා. ඊට පස්සේ ලේලි සහ නැන්ද අතර මහා ભેදයක් ඇති වෙලා මහා විනාශයක් සිද්ධ වෙනවා. මොකද හේතුව? ඇත්තෙම මේ නැන්දම්මා ඊටාත්ම අසරණයි. එයාට නවත්ත ගන්න බෑ. මොකද තුඩාක් අර බෝනික්කගෙන් පටන් ගත්තු ඒ ගතිපොදිය ක්‍රියාත්මක වෙලා මේ පටිය ගොත ඇවිල්ලා නතර කරගන්න බැරි වුණා. එයා දන්නේ නැහැ. ඒක නතර කරන්න බෑ. ඒක තමයි සිද්ධ වුණේ. ඒ අතර ලේලිත්
තියෙනවා ලේලි බලන්නේ තමන්ගේ මහත්තයා. තමයි හිතේ ඉන්න මහත්තයා තමයි එළියෙන් බලන්නේ. ඔන්න ගැටුම වෙන තැන. එතකොට මේ දහම ඇහුවනම් මේ වෙන කෙනෙක් ඉන්නවනම් මේ දහම ඇහුවනම් තමන් තුළ ක්‍රියාත්මක වෙන දේ මොකද්ද වෙන්නේ කියලා දකිනවා. ඒතර නිත්‍ය සුඛ අත්ත කරගෙන තිබුණු ඒ තමන්ගේ මහත්තයා නිත්‍ය සුඛ අත්ත කරගෙන තිබුණු තමන්ගේ දරුවා මොකද්ද වෙන්නේ මේක දිහා දකින්නකොට මේ දහම දැනගෙන මේක දිහා දකින්නකොට ඒ නිත්‍ය සුඛ අත්ත කියන ඒ පටිය ගැලවිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා. එන ආනපාන වෙනවා. මෙන්න මේ එතකොට ලේලිගෙත් එහෙමයි මේ දහම ඇහුවනම් තමන් තුලින් තමන් දිහා බලලා මේක වෙන්නේ මොකද්ද? තම නැන්දම්මගේ හිතේ උනේ මොකද්ද කියන එක දැක්කට පස්සේ තමන්ට සැබෑ තේරුම දැනෙනවා. සැබෑ දේ තේරුම් වටහා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ අනවරාග සංසාරේ නැන්දලේලි අතර තිබුණු මේ ගැටුම මේ වෛරය මේ තරහ මොකද්ද වෙන්නේ? ඉබේම නැති වෙලා යනවා. ආනපාන වෙනවා. අනිත්‍ය සුඛ අත්ත කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙලා මහා සැනසීමක් මහා නිවනක් තමන්ට ලැබෙනවා. ඒතර දරුවට අර පටිය ගැලුණාම ඉතිරි වෙන්නේ නැන්දම්මට තමයි පුතා කෙරෙහි කැමැත්ත විතරයි. අර නිත්‍ය සුඛාත්ත නැති වෙනවා. ඒ වගේමයි ලේලිටත් තමන්ගේ මහත්ය ගැන හිතනකොට තමන් සිතින් හදාගත්තු මහත්තයා එළියෙන් දකින්න යාම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ. මේ දහම හොඳට තේරුම් ගත්තට පස්සේ එයාටත් පේනවා මගේ නැන්දම්මට සිද්ධ වෙලා තියෙන මේ ප්‍රශ්නය මට වෙලා තියෙන මේ ප්‍රශ්නය. එහෙමනම් ඔබ හිතන්න මේවැනි ප්‍රශ්නයකට මුහුණ දීලා ඇති ඔබ සමහර විට පින්වතුනි. එහෙමනම් තමන් මේ ධර්මය හොඳට අධ්‍යයනය කළා වෙන දේ තමන් තුළ ඇති වෙන මේ ධර්මතාවය අවබෝධ කරගත්ත පස්සේ ඔබට පුදුමාකාර සැනසීමක් පුදුමාකාර නිවනක් මේ භවයේදීම ලබා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ දරුවා කියලා කියන්නේ දරුවෙක් කියන්නේ බහිද්ද ගැටයක් අන්තෝ ජටා බහි ජටා. දරුව නිසා අපේ හිත තුළ සතුට ඇති වෙනවා දුක ඇති වෙනවා. ඒක දරුව නිසා තරහ ඇති වෙනවා ලෝභකම ඇති වෙනවා. ඒක එතර බහි ජටා කියන්නේ දරුවා අපිට ඇති වුණා කොහොම ඒ මොකක් හරි දෙයක් කරලා තමයි දරුවෙක් ඇති බහි ජටාව. ඒක පිටින් ඒක නිසා අපේ තුල ඇතිනේ මොනවද සංගති. ඒ කියන්නේ තරහ ගති, ලෝභ ගති, පෙරේත ගති ඔසේරම ඇති වුණා. එතකොට ඒක නිසා තමයි මේනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනේ. අන්තෝ ජටා බහි ජටා කියන අපි ඒකට කියන්නේ. අපි එහෙනම් මේව ගැන හොඳට අවබෝධයක් ලබා ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ විසින් මේක අපට දේශනා කළේ කොහොමද? පටිච්ච සමුප්පාදනය කියන ධර්මතාවය තුලින් තමයි මේ தත්ත්වය අපට පැහැදිලි කළේ. මේ නන්දලේලි අතර ගැටුම බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පටිච්ච සමුප්පාදනය කියන ධර්මතාවය අපට සොයලා දුන්නා. අපේ හිත තුළ ක්‍රියාත්මක වන මේ හේතුඵලවාදය පෙන්වා දුන්නා. ඒ තුලින් තමයි අපට නිවනක් ලබා ගන්න. ඇත්තට අපට නිවනක් ලැබෙනවනේ මේ ගැටුම අවසන් වුණයි කියන්නේ නිවන් දැක්ක වගේ තමයි. ඕක තමයි නිවන. ඕක තමයි අපේ හැබෑ ලෝකේ නිවන. මොකද්ද මේ පටිච්ච සමුප්පාදනය කියන එක ඔබලා හොඳට වටහා ගන්න ඕන. හොඳට අධ්‍යයනය කරන්න ඕන. හොඳට ඉගෙන ගන්න පටිච්ච සමුප්පාදනය. හේතුව කියන්නේ ගිනිගෙන දැවෙනවා. බලන්න මේ අම්මට අපි දැක්ක ජීවිතය ගත්තාම දරුව නිසා නොයෙකුත් අවස්ථාවලදී ගිනිගෙනමින් දැවෙමින් මහා විදියට Tamanට සිද්ධ වුණා මුහුණ දෙන්න. ඒ වගේම නොයෙකුත් සතුටු අවස්ථාවලදී ඒක සාමාන්‍ය සතුටක් නෙවෙයි. දරුවා Taman හිතන විදියට ඉන්නවනම් විභාග හොඳට පාස් වෙනවනම් Tamanට ලැබිච්ච සුවය සාමාන්‍ය සුවයක් නෙවෙයි සංගතිය ඇති වෙන මට්ටමට ගියා. ඒ සංගතිය ඇති වුණා කියන්නේ ඊළඟ භවයක් හට ගැනීම දක්වා ගියා. එතකොට ගොඩාක් සතුටදී
සුඛ වේදනාවේදී ඒක ඉහළටම ගියාම සංගතිය ඇති වෙනවා. සංගති නිසා තමයි අපි මෙන්න මේ භවය සකස් වෙන්නේ. ඊළඟ භවයකුත් සකස් වෙනවා. මෙන්න මේ විදියට තමයි මේ භවය සකස් කරමින් මෙන්න මේ පෞල් ජීවිතය තුලදී අපි ජීවිතය ගෙවන්නේ. ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේ මේ වැළලී තිබුණු වැහිච්ච ධර්මතාවය ලෝකයාට ප්‍රකාශ කළා. මෙන්න ඒකට හේතුව මේකයි. මෙන්න Taman දිහා බලන්න. මෙන්න පටිච්ච කියන්නේ මේක. සන්උත්පාදනය කියන්නේ මේක. ගින්න නිවා ගන්නවයි කියන්නේ මේක. මෙන්න මේ Taman තුල වෙන සිද්ධිය හොඳට දැක්කම පටිච්චසමුප්පාද ධර්මතාවය හොඳට දැක්කහම Tamanට පුදුම සතුටක් සුවයක් මේ ආත්ම භාවයෙන් ලැබෙනවා. එතකොට දරුවට තියෙන ඒ පටිච්ච ඒ කියන්නේ පටිච්ච කියන හොඳට තදින් ඇලිච්ච එක ගැලුණාට ඉච්ච කියන්නේ කැමැත්ත තියෙනවා. අර ඇලිච්ච ගතිය නැති වෙනවා. හොඳට වෙනද වගේ සන්තෝෂෙන් හොඳට දරුවට සලකනවා. ඒ වඩු වෙන්නේ දරුවට සලකනවා. ඒ සේර්ම යුතුයකම් ඉෂ්ට කරනවා. ඒ අනුව අර පටිච්ච වෙලා තමයි දුක් දෙන තැන නැති වුණා. ඒ වගේම මෙතන ලේලිටත් මොකක්ද වුනේ? අර තමන්ගේ ඔළුවේ ඉන්න ඇතුළත ඉන්න මහත්තයා නිත්‍ය සුඛ අත්ත එන ඉච්ඡ පටිච්ච වෙලා පටිච්ච අභිච්ච වෙලා නිත්‍ය වෙනෝ. නිත්‍ය වෙලා නිත්‍ය සුඛ අත්ත කරගෙන හිටි ඒ තමන්ගේ තුල ඉන්න මහත්තයා ඒ ස්වභාවය දැක්කහම ඉච්ඡයිතිය තමන්ගේ මාත්‍ර කැමැති අනුතර පටිය ගැලවිලා ගියා. ඒක අකුසලයේ ගැලවිලා ගියා. අකුසලය ගැලවුණාම තමන්ට හොඳට මහත්යට සලකනවා. මොකද මහත්ය කියන්නේ ගතිපොදියක්. දැන් මෙතන නැන්දම්මයි කියන්නේ මිනිස්සෙක්. මිනිස්සේ කියන්නේ ගතිපොදියක් එක්ක ජීවත් වෙන්නේ. තවත් ගතියකද වෙනවා. ඒ වගේ ලේලි කියන්නේ ගතිපොදියක්. මේ ගතිපොදි දෙකේ ගැටුම තමයි නැන්ද ලේලි අරුබුදේ කියන්නේ. ඒ ධර්මතාවයේ අපේ බුදු පියාණන් වහන්සේ විසින් අපට පෙන්නලා දුන්නා. එහෙමනම් මේක තමයි ධර්මයේ දකින්නවයි කියන්නේ. ධර්මයේ සම්දිට්ඨිකෝ ධම්මෝ සම්දිට්ඨිකෝ කියන්නේ ඒකයි. ධර්මයේ Taman තුලින් දැක්කා. Taman තුලින් දැකලා තමගේ ලෝකය හොඳට විමර්ශනය කළා. ඒ ලෝකෙන් මිදුණා. ලෝක විදූ තත්ත්වයටපත් වුණා. ඕක තමයි ලෝක විදූ කියන්නේ. තමන්ගේ ඒ නිත්‍ය සුඛාත් ලෝකේ දැකලා ඒකෙ මිදුණාම ලෝක විදූ තත්ත්වයටපත් වෙනවා. ඒක ඉතාමත්ම අපි එතකොට මේ සංසාරයෙන් එතර වෙන්න තියෙන හොඳම ස්ථානයක් තමයි මෙන්න මේ පෞල් ජීවිතය තුල වෙන මේ අරබුදය. මේ අරබුද තුලින් තමයි අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. පටිච්ච සමුප්පාදය දකින්න පුළුවන් වෙන්නේ. ධම්මෝ සම්දික්ඛිකෝ වෙන්නේ පුළුවන් වෙන්නේ. ඊළඟට හොඳට තමන්ගේ උපාදාන ලෝකය මෙතන උපාදානය වෙලා තියෙන්නේ. අම්මා දරුවට උපාදාන වෙලා තියෙනවා. ඊළඟට ලේලි මහත්තයට උපාදාන වෙලා තියෙනවා. අන්නේ උපාදාන ලෝකයට හොඳට වෙන හොඳට එබිල බලලා ඒක වෙන ආකාරයෙන් බලලා පටිසම්පන්න භාවය බලලා අන්නේ උපාදාන ලෝකය මිදීම තමයි නිවන් දකින්නයි කියන්නේ. එමන අපිට මේ ලෝකෙදිම නිවන් දකින්න පුළුවන්. අර සංසාර පුරාවට වෛරයෙන් තරහින් ආපු ඒ නැන්ද ලේලි අරබුදය මේ ධර්ම බුදු පියාණන් වහන්සේගේ ධර්මතාවය තුලින් ඒ අරබුදය අවසන් වුණා පින්වතුනි. ඕන්න අපි නිවන් දැක්කා. ඊට පස්සේ අපට ලස්සන ජීවිතයක් හොඳ ජීවිතයක් සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕක දැක්කයි කියන්නේ තමන්ගේ මේ ගතිපොදියෙන් ගති ඉවත් වුණා. ඉවත් වීමේ කියන්නේ කුසලයක්. මේ ගති ඉවත් වීමේ කියන්නේ කුසලයක්. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන එක දන්නවනේ. අපි ඇති වුණු කුසල් අලුතින් ඉපදෙන අකුසල් බිහි නොවීමට අපි උත්සාහ කිරීම. ඒතර කුසල් කියලා කියන්නේ අකුසල් කියලා කියන්නේ මෙන්න මේ ගතිපොදියේ තියෙන දේවල්. ඒතර අපි අලුතින් ගතියක් එකතු කරයි කියන්නේ අකුසලයක් එකතු වීම. මෙන්න මේ අකුසලය මැඩ පැවැත්ුණා. අලුතින් ගති එකතු වෙන එක නැවතුණා. ඒකට කියන්නේ අලුතින් ගති. ඒ කියන්නේ අලුතින් ගති එකතු වෙන්නේ නැtei කියන්නේ අපට හොඳ කුසලයක් එකතු වුණා.
මේව පින්වතුනි අපි මොනතරම් පූජා කළත් දෙවියන් ළඟට ගියත් ඔය මොනතරම් අපි පින්දහම් කළත් අපිට මේක අවබෝධ කරගන්න බැරි නම් මේක කඩා ගන්න බැරි නම් අපිට මේ නිවන කරා යන්න බෑ පින්වතුනි. අපි ධර්මය ගැන හොඳට අවබෝධ කරගැනීමේ තුලින් තමයි මේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි මේ වගේ අර්බුද හටගත්තම ඔබලා මොකද්ද කරන්නේ? බෝධි පූජා කරනවා, දෙවි දේවතාවන්ට යදිනවා, මන්ත්‍ර ගුරුකම් කරනවා, සාත්‍ර අහනවා. නමුත් මේ සිද්ධාන්තය දැක්කේ නැත්නම් මේන්න මේ පටිය වෙලි ගෙති යනවා. කෙලවරක් නැ මරණය කරාම මෙන්න මේ පටිය යනවා. අන්තිම මරණ මොහොතෙත් මේ කල්පනා වෙලා මේ තරහ ගති, ඊර්ෂ්‍යා ගති, ලෝභ ගති තිබිලා ඔබගේ ජීවිතය ඊළඟ බයවත් විනාශ වෙනවා. සතර අපායටත් යනවා. බලන්න පොඩි දෙයින් මුණු වැඩේ. ඒක නිසා පින්වතුනි මෙන්න මේ ධර්මතාවය තමයි අපි හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට අපි තුලින් ධර්මය දකිමු කියන්නේ ඕකයි. ඕක දැක්කනම් අපි නිවන් දැක්කා. ධම්මෝ සම්දිට්ඨිකෝ. ධර්ම සම්දිට්ඨිකෝ. තමන් තුල ධර්ම ස්වභාවය, මේ නැන්දම්ම තුල ධර්ම ස්වභාවය, මේ පටිය නිසා. මොකද්ද පටිය? අර නිත්‍ය සුඛ අත්ත කරගත්ත ලෝකය නිසා. ඒ එතනද පටිය සහ මුලින්ම කඩා බිඳ ගියා. ඔන්න බලන්න මොනතරම් සිද්ධාන්තයක්ද අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි. ඕක තමයි අපි අවබෝධ කරගන්න ඕන. දැන් දැක්ක නේද? ඒතර මේක මොනතරම් පින්කම් කළත් මේක හරියන්නේ නැහැ. මොනතරම් දෙවියන්ට යදුවත් මේක හරියන්නේ නැහැ. මේක තියෙන යථාර්ථය යථාර්ථය දකින්න ඕන. සැබෑ තත්ත්වය දකින්න ඕන. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පටිච්ච සමුප්පාදනය කියන ධර්මතාවය. එහෙමනම් පින්වතුනි තමන්ගේ ජීවිතයේ එන ගැටලු වලට මේක එකක්. පටිච්ච සමුප්පාදනය තුලින් තමන් තුළ දරන ස්වභාවය හොඳට දැකලා තමන්ට නිවනක් මේ ආත්මෙත් ලබා ගන්න පුළුවන්. නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා පෞල් ජීවිතය තුළදී. තමන්ගේ දරුවෝ නිසා තමන්ගේ දරුවෝ අපි අකමැති විවාහ කරගත්තම අපි ජීවිත පුරාම අපි ඒ ගැන කල්පනා කරමින් මෙන්න මේ අවිද්‍යා මූල පටිසම්පාදය ඔළුවේ ක්‍රියාත්මක වෙලා අපේ ජීවිතේ විනාශ කරගන්න, අපේ සතුට විනාශ කරගන්න, පරලෝ ජීවිතේ විනාශ කරගන්න. ඔන්නෝක තමයි බුදු පියාණන් වහන්සේ අපට හොයලා දුන්නේ පටිච්ච සමුප්පාදනය කියන ධර්මතාවයේ පින්වතුනි. හොඳට ඕක අවබෝධ කරගන්න, තවත් හොඳට ඉගෙන ගන්න. මෙන්න ඒක අපට ගින්නක් ඇති වුණාම තැවීමක්, දැවීමක්, ගින්න පිච්චීමක් ඇති වෙනකොට ඒ තුල ඉඳන් බලන්න ඕන මේ පටිච්චසමුප්පාදන ධර්මතා. මේ ගින්න ඇති වෙන්නේ කොහොමද? හේතුව පජානාති කරන්න ඕන. ඇතින හේතුව තමයි නිත්‍ය සුඛාත් ලෝකය. අන්න ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත්වීම තමයි අපි ආනපාන කරනවා කියන්නේ. එහෙනම් ඒක පටිය ගැලවෙනවායි කියන්නේ පින්වතුනි. එහෙමනම් හොඳට ධර්මය අධ්‍යයනය කරන්න, ධර්මය තමන් තුළින් දකින්න, ධම්මෝ සම්දිටිකෝ වෙන්න, ලෝක විදූ වෙන්න. ඒකයි අපට කියන්න තියෙන පින්වතුනි. අපි හොඳට මේ ධර්ම කරුණ ඔබ දැනටමත් ඔය වගේ ප්‍රශ්නකින් වෙන පුද්ගලයෙක් වෙන්න ඕන, දියණියක් වෙන්න පුළුවන්, ලේලි කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ සාම පුරුෂයා වෙන්න පුළුවන්. සාම පුරුෂයාත් වගේ අවස්ථාවේදී මහාසන බාරපත් වෙනවා. අපේ පෞල් ජීවිතය ඇඟිලි ගහනවා අම්මා, අපේ අතර ભેද ඇති කරනවා. එතකොට දරුවටත් අම්මා එපා වෙනවා. එතකොට දරුවයි අම්මා අතර ගැටුම් ඇති වෙනවා. ඊට පස්සේ දරුවයි තමන්ගේ බිරිය අතර ගැටුම් ඇති වෙනවා. මහා ගැටුම් පොදියක් අතරේ තමයි මේක ලියා ගන්න බෑ. දන්නේ නැහැ. නමුත් ඔබ දහම අහලා තියෙන නිසා දැන් මේ දහම තුලින් තමන් තුල වෙන ධර්මය, තමන් තුල ක්‍රියාත්මක වෙන ධර්මයේ දිහා බලලා හොඳට මේක निराකරණය කරගන්න පුළුවන්. මේක අපි කාට කිව්වත් වැඩක් නැහැ.
අපි පවුලේ කෙනෙකුට කිව්වත් වැඩක් නැහැ. මේක ගමන් කරනෝ. මේ පටිය හොයල් ගෙති යනෝ. හරි දරුණුයි. ඒක නිසා පින්වතුනි අපිට වැඩි යමක් කතා කරන්න දෙයක් නැහැ. මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේකට විතරක් නෙවෙයි ජීවිතේ තමන්ගේ දරුවා, තමන්ගේ ලේලි, තමන්ගේ බෑනා අතර අසල්වැසියෝ අතර ගැටුම් ඒ සියල්ලකටම බලන්න ඕන තමන් තුළ ඇතිවෙන ධර්මතාවය. ඒ ධර්මතාවය අපි එළියට ඇඟිල්ල දික් කළාට වැඩක් නැහැ. අපේ තුලට ඇඟිල්ල දික් කළා වෙන මේ සිද්ධාන්තය ක්‍රියාත්මක වන දේ හොඳට අවබෝධ කරගෙන තමන්ට නිවීමක්, සැනසීමක් ඇති කරගන්න පුළුවන් පින්වතුනි. ඔච්චර අපරාධ සාකච්ඡා කරන් තියෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබ හොඳට මෙන්න මේ ධර්ම කරුණු ඉගෙනගෙන තමන් තුලින් ධර්මය දැකලා ධම්මෝ සම්දිත්තිකව වෙලා තමන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න. ඒ තුලින් ඔබට මේ ආත්මයේදී නිවන දකින්න නිවනක් ලැබේවි. එහෙමනම් ඒ සඳහා ඔබට මේ ධර්ම ඥානය ලබා ගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි අදිෂ්ඨාන කරන අතර ඔබ සැමට නිරෝගී සම්පන්න යහපත් ජීවිතයක් උදා වීමටද මේ අවස්ථාවේ අදිෂ්ඨානය කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි.